ඉතින් කොහොමද? ඇත්තටම කිව්වොත් මේ තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඇත්තටම මේකට කියන්න පුළුවන් අපි කියමුකෝ නිර්වචනයක්. ඒ කියන්නේ පටන් ගන්න channel එක මේ සම්බන්ධව කරන්න කියලා නිකන් මතු පිටින් කිව්වට ඇත්තටම කිව්වොත් ඒක එහෙම කියන්නත් බෑ. පටන් ගන්නකොටම අපි ටිකක් හදාගෙන තමයි පටන් ගන්නෙ. එතකොට ඒකත් එක්ක ඒකට අපි ඇලෙනවා ඇත්තටම. ඒක වෙන දෙයක් ඉතින්. මේක මට හිතෙන දේවල් එක්ක මේ ආධ්‍යාත්මිකත්වයේ කියන දේ දක්න විදිය මම දකින විදියත් එක්ක මම කියන්නේ ඉතින් ආධ්‍යාත්මිකත්වය පිස්සුවක් කියලා තියෙනවා. ඇත්තට කිව්වොත් ඒ පිස්සු ඒ උන්මාදයේ සන්තරපණය කරන අපි හැමතිස්සෙම ඇත්තටම කිව්වොත් මේ කාලේ අපිට වෙන දෙයක් ඕනේ නැහැ. මේක තියනවා කියලා අපිට පුළුවන් හිතලුවක් ඉන්න තැනක හිර වෙන්න පුළුවන් අපිට. හැමතිස්සෙම අපි කරන්නේ ඒකයි. කොහෙන් හරි දෙයක් හොයා ගන්නවා. අපි බණ අහනවා. එතකොට එදිනොත් අපි හිර කරගන්නවා. අපි හිර වෙනවා. ඇත්තට කිව්වොත් අපේ ජීවිතේ අපි නැති කරගන්නවා. මේ හැම දෙයක්ම පටලවාගෙන ඇත්තටම කිව්වොත් එක ධර්ම සාකච්ඡා තියෙන්න පුළුවන්. YouTube එකේ තියෙන්න පුළුවන්. එක තැන්වල තියෙනවා. හැබැයි අපි එක තැන්වල හිර වෙලා නේද? අපිටම හිතා ගන්න බෑ. ඇත්තටම මම හිතන්නේ වෙන එක්කෙනෙක්ගේ කියපු දෙයක් අනුව ඇත්තටම කිව්වොත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එතකොට දෙවියන් ක්‍රිස්තුන් වහන්සේ අල්ලාහ්ගේ කියන. එතකොට ඒගොල්ලන්ගේ ඒ විදියත් එක්ක ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒ කියන්නේ මාර්ගය, තමන්ගේ මාර්ගය කියන්නේ එකිනෙකාට ප්‍රේම කරන්න, ඊට පස්සේ තමන් තුලින් ගවේෂණය කරන්න, ආදරය කරන්න. එතකොට මේවා අපි ගොඩක් අමතක කරනවා. ඉතින් මේ එක දේවල් මේවා වගේ එක දේවල් තාලා බර වචන වලින් තාලා ඇත්තටම මොකක්ද මේ අපි කරන්නේ? හැමතිස්සෙම අපි එක තැන්වල හිර වෙලා ලොකුද පොඩිද අදාළ නැහැ. ඇත්තටම ඒකයි. අපි කොහෙන් හරි තැනක හිර වෙලා ඇත්තට channel තියෙනවා. ඒ සමහර කට්ටිය අහනවා. ඒගොල්ලොන්වත් හිතා ගන්න බෑ. ඒගොල්ලෝ එන්නේ වෙන ප්‍රශ්නයකට. උදාහරණයක් ගත්තොත් ආදරය කියන ප්‍රශ්නයකට ඇවිල්ලා අන්තිම කිව්වොත් පම ගාලක පැටලෙනවා. මොකද්ද හිතා ගන්න බෑ අන්තිමට. ඉතින් මේ ප්‍රශ්නෙට අවශ්‍ය උත්තරේ ඒක දෙන්න දැනගන්න ඕන. ගුරුවරයාගේ යුතුයකමක් තියෙනවා. ගුරුවරයා මඟ පෙන්වීම ඉතා වටිනවා. මොකද අතරගොත් අඟුලිමාල අහිංසක අඟුලිමාලය වුණේ ඒ භක්තිය. ගුරුවරයා ඊට පස්සේ අපි ගුරුවරයා මැත්තේම ඉන්නවා. ඒකත් අපිට කරන්න බෑ. මොකද ගුරුවරයා කියන්නේ මාර්ග උපදේශකයා. ඒ කියන්නේ අපිටත් මාර්ගයක් පෙන්න අපි යන්න ඕන හැමතිස්සෙම. හැබැයි අපිට තනියම මේ ගමනාන්තය අපි මේ ඉස්සරහට යනවා තනියම තමයි යන්න ඕන. ඉතින් මම දකින විදියත් එක්ක ඇත්තටම ඔව් අපිට එන දේවල් තමයි අපේ ජීවිතය අපි ඉස්සරහට අරගෙන යන දේවල් දෙන්නේ. අපේ ගුරුවරයා කියන දේ හැමතැනම ඉන්නවා. මගේම ගුරුවරයා මම්ම තමයි. මොකද මගේ කැඩපතවල තමයි මට පේන්නේ හැමතිස්සෙම. ඉතින් ඒක වෙනම දෙයක් ඇත්තටම කිව්වොත්. මේක අර සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. මෙහෙම අපි දැන් කියන වචන උනත් මේ වචන කියන දේත් ඇත්තටම කිව්වොත් අපේ ඇතුළේම මේ මොහොතේ එන දෙයක්. ඇත්තටම කිව්වොත් මේ වචන කියන දේත් කියන්නේ මේ සිතත් එක්කනේ. සිත මූලික කරගෙන එක්තරා විදිහකට data එක කියනවා. ඒ සමහරලාට අපිට ඇත්තටම කිව්වොත් මේක අර කටපාඩමින් නෙවෙයි. මේක අර මේ එන දෙයක් ඇත්තටම. මේක එන සෝස් එක එන විදිහට මේක එනවා. නැත්තම් අපිට මේක මෙහෙන් එනවා කියන්න බෑ. හැබැයි එහෙමක් තියෙනවා. එතකොට බලනකොට අපි සිතට හොරා ගේමක් ගහන්න නෙවෙයි අපි බලන්න ඕනේ. සිත මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම වැඩපිළිවෙල මොකද්ද මේ වෙන්නේ? අපි භාවනා කරන්න ගියත් අපි හිතනවා සිත කියන දේ පරාජය කරන්න බලනවා. සිතට හොරා ගේමක් ගන්න. එහෙම කරන්න බෑ. මොකද සිත කියන දේ උත්තර වැට්ටිකාරය. මේ කතා කරන වචනය පාසා සිත කියන දේ අපිත් එක්ක ඉන්නවා. මොකද ඒක එතන ඉන්නවා. අපි දැක ගන්න ඕන. දැක ගන්න කියන්නේ ඒකත් ක්‍රියාවක් වශයෙන් නෙවෙයි. අපිට ඒක නිකන් අර දැනීමක් නේද? දැනනවා අපිට. එච්චරයි. මොකද මේක අපි ඉවර කරන්න බෑ. මගේ අපේ ආශාවන් සන්තුෂ්ත කරගන්න මේක ඉවර කරලා එහෙම එකක් නෑ. අපිට
ඇඟීම් දැනීම අපිට එනවා එක එක ආශා. රාගික වෙන්න පුළුවන්, ඊට පස්සේ අපිට කන බොන දේවල් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් අපිට මේක කොහොමද තියෙනවා. එතකොට අපිට මේ අර නවත්තන්න කියලා දෙයක් කරන්න බෑ. ඒක එනවා යනවා. ඉතින් අපි දෙක ගන්න ඕනේ. ඒක ගොඩක් අර අපි එක එක තැන්වල අපි දන්නේ ඇත්තම අපිට අවශ්‍ය දේ මොකක්ද? ඇත්තටම මම කවුද කියලා මම හොයන්නේ නැහැ. අපි බලන්න මේ නිවන ගන්න. ඇත්තටම නිවන අවශ්‍ය ඇයි මට? ඇත්තටම මම මොකද්ද මේකෙන් කරන්නේ? අපි ඒව හොයන්නේ නැතුව අපි නිකන් එක එක තැන්වල වීඩියෝස් බලනවා. ඊට පස්සේ මේව අහනවා. ඇත්තටම මොකද්ද මගේ ප්‍රශ්නේ? ඉස්සෙල්ලා මගේ ප්‍රශ්නෙට හොයාගන්න උත්තරේ. මොකද්ද? දුකට හේතුව. දුක නැති කිරීම. දුක නැති කිරීමේ මාර්ගය. දුක කියන්නේ දේ ඔයාට හිතන විදිය මොකක්ද ඔයාගේ දුක? ඊට පස්සේ දුක නැති කිරීමේ මාර්ගය. දුකට හේතුව මොකක්ද? ඒ වගේ දේවල් අපි පොඩ්ඩක් බලන්න ඕන නේද? ඒ කියන්නේ අපි නැතුව අපි බලන්නේ මොකද්ද වෙන ප්‍රශ්නයකට. ඇත්තටම මේක ලෞකික ලෝකෝත්තර අන්න එක මේක පටලවා ගන්නත් අපි මේක අපිට ලෞකික ලෝකෝත්තර මට හිතන විදිහට මේ එහෙම ගන්නත් බෑ. මොකද මේ එකම මේ ජීවිතේ කලාගෙන යන විදිය මේක අපි ඒකත් එක මුහුණ දෙන විදියත් එක තමයි අපිට මේ හැමතිස්සෙම හම්බ වෙන්නේ. මොකද බුදුහාමුදුරන් කාලෙත් මේ සිටුතුමන්ලා එක ධනවත් ව්‍යාපාරිකයෝ. එතකොට මේගොල්ලොත් මේ අධ්‍යයනය තුළින් මේ ගිගොල්ලෝ ගියා. එතකොට ඒ පැත්තට යන කට්ටිය කොහොමත් ඒ පැත්තට යනවා. හැබැයි අර මනුෂ්‍යත්වය කියන දේ හැමෝටම තියෙනවා. මේ මිනිස්සුયો තමයි හැමෝම. එතකොට අපිට මේක අර මොනවා හරි ඒ කියන්නේ වර්ග කිරීමකටත් වඩා ඇත්තටම ඒක අර මනුෂ්‍යත්වය කියන එක බලුණ පස්සේ හැමෝම මිනිස්සුયો. ඒකට මෙතන අදිමාන මෙතන මෙහෙම එකක් තියෙනවා කියලා අපිට මවා ගන්න පුළුවන් හිතේ. හැබැයි මනුෂ්‍යත්වය කියන දේ බැලුවම පස්සේ ඒකට හැංගීම් ගන්නේ හැමෝටම ස්වභාවිකයක් තියෙනවා. හැබැයි මෙතන රහත් අනාගාමි අරහත් ඔහොම තියෙනවානේ. ඊට පස්සේ සකුද්දාගාමි සෝවාන්. ඒකට ඒවා මේ අපි දාගත්ත වචන. හැබැයි එක ඇත්ත මෙතන මොනවා හරි භාවනා කරන්න පුළුවන් එක දේවල් තියෙනවා. ඒ කියන්නේ කුණ්ඩලිනී ශක්තිය කියන්න පුළුවන්. ඒකට ඊට පස්සේ මේක එක දේවල් තියෙනවා. ඉතින් අර තියෙන්නේ ඒ කියන්නේ උඩට යනකොට කියලා මෙතන ගන්නත් බෑ. එහෙම ගන්නත් බෑ ඇත්තටම. ඒ කියන්නේ එක ඉස්සරහට අපි කියමු ඉස්සරහා කියලා ගත්තොත් එහෙම එක දාන. ඉතින් ඒවත් ඉතින් අර තියෙනවා. ඉතින් ඔය ඉස්සර කාලේ ඉතින් ආධ්‍යාත්මිකත්වය කියන දසමහයෝධය කියලා හිටියා. එක නිර්මාණ කරන්නත් ඒ වගේ ශක්තිය අන්න ඒකයි. අපි කරන්න වැඩි අපි මේ නෙගටිව් පැත්තකට මේක හරවලා තියෙනවා. ඒ වගේ ඒ කාලේ හිටිය මිනිස්සු. ඒ කියන්නේ මේක අර ධනාත්මක කියන්නේ මේක අර හොඳ පැත්තකට ගියා. ඒක නෙගටිව් පැත්තට ගියනේ. අපි බලන්නේ මේ ජීවිතේ වැඩක් නෑ. නෙගටිව් පැත්තට අපි හුරු වෙලා තියෙන එතනම. එහෙම කරගත්තොත් එතනත් අවුලක් ඇත්ත. අපි ඒක පැත්තකට කොටු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ සරලව හිටියා. හැබැයි ඒගොල්ලන්ගේ ශක්තිය ඒකත් එක මාරු විදියට ආවේ. ඒක ඔටෝම ඒක කියාන්න පුළුවන්. ඒගොල්ලෝ අර උත්සාහයක් කරේ නේ. අපි මේ එකක් දාගෙන ඊට පස්සේ අපි ලව් කරන්න ගියත් ඇත්තටම අපි මොකද්ද කරන්නේ? ඇත්තටම ලව් කරන්න ගියත් හිතන්නේ එක තැනක හිර වෙලා. මේක නා මෙහෙම ලව් කරනවා හරි මම මෙහෙම. එතකොට අපි නැචරල් ස්වභාවිකත්වය කියන දේ නෑ. ඇත්තටම මෙතන අර පැටලි සහගතයි. මම මේ එන දේවල් කියන්නේ මේක අර මෙහෙමයි මේ මමයා කියන දේ ඇත්තටම මමයා කියන දේ නැති කරන්න කොහොමද අපි මමයා කියන දේ තියෙනවා. අපි කොහේ ජොබ් එකක් කරත් මොනවා කරත් මේ මමත්වයේ කියන දේ කොහොමද අපේ තියෙනව නැති කරගන්න කියන එක කොහොමද නැති කරන්නේ? නැති කරනවා කියන්නේම එහෙනම් මම දන්නේ මේ හැමතිස්සෙම මේක යන්න විදියක්. මේක මේ නතර වෙන විදියකුත් නතර වෙන්නේ නැහැ. මේක මේ යනවා හැමතිස්සෙම මොහොතේම ෂණයකම මේක යනවා. දැන් මේ කතා කරනවත් මමයා කියන දේ කොහොමද තින්නවා? මමයක් තින්නවා කියන මමයා කියලා දාගෙන තියෙනවා. මමයා කියලා පුළුවන් වචන කියන්න පුළුවන් හැම වචනයක්ම අපිට දාගන්න පුළුවන්. අපි වචන කියන දේත් වචන හැම දෙයක්ම කතා කරනකොටත් මේ ඒ වචනයක් ගන්න මේ මෙතනින්ම ඉවරයි. ඒකට මේ හැමතිස්සෙම මේක අප්ඩේට් එක. මේක අහනවා කියන්නේත් මේක දැන් අර මේලාට ඇහුවා එච්චරයි. අර මේක අර හැමතිස්සෙම මේක වෙනස් වෙනවා ඇත්තටම. මොකද අපි හැමතිස්සෙම ඩේටාත් වලින් කියනවා මේ එන විදිය. ඇත්තටම අපි මේ හිතට හොරා ගේමක් ගන්න බෑ ඇත්තටම. අපිට දකින්න පුළුවන්. දකින්නවා කියන්නේ අපිට ඒක දැනීමක් නේද? දැනනවා. ඉතින් ඇත්තටම මේක අර සංකේර්ණ කරගන්නත් මේක පැටලෙන්නත් නැතුව අපි මේක යන්න ඕනේ. සැහැල්ලුවේ මේක නිදහසෙන් ඇත්තටම අපි නෙගටිවිටි අන්න එක ගොඩක් අපි ඉර වෙලා තියෙන එක කට්ටිය මෙහෙමයි මේක වැඩක් නෑ අනම්මනයි ડિප්‍රෙෂන් විෂාදය ඊට පස්සේ ස්ට්‍රෙස් කියයි. ඒ කියන්නේ මේවත් එක්ක ඊට පස්සේ හදා ගන්නවා. ඊට පස්සේ අපි බලන්න මොකක් හරි හේතු කොට නම් අපිට ආර්ථික පැත්තෙන් හරි මොකක් හරි එකකට අර ඒ කියන්නේ අපි මේකෙන් අර මොකක් හරි අර නිකන්
ඒ කියන්නේ අර මේක තියෙනවනේ මට අවුලක් නැහැ. අර නිකන් ඒක නිවන කියන දේ තන්නේ එක අපි හැමතිස්සෙම බලන්න ඕනේ ඉස්සෙල්ලා. ෆයි මම මොකටද මේක මම හොයන්නේ ඇත්තට. මට මේ අවශ්‍යතාවයක් තියෙද ඇත්තට. මට මොකටද ඕන මට දැන් මේක එපාලා තියෙන්නේ. අන්න එක කියන්නේ. අර හැමතිස්සෙම අපි ඒක බලන්නේ නැතුව අපි බලන්නේ අරය කරා හරි නැත්තම් මේක මේ නිකන් අර මොකක් හරි සුපර් පවර් එකක් ගන්න මගේ අරියස් එක කවර් කරගන්න. ඉතින් ඔය වගේ දේවල් අද කාලේ YouTube channel ගොඩාක් තියෙනවා. ඉතින් එක එක දේවල් තියෙනවා. එක එක කට්ටිය එක එක දේවල් දානවා. අතර මම කියන්නේ ඕගොල්ලෝ පොඩ්ඩක් ඕගොල්ලෝ දිහා බලන්න. ඇත්තට කිව්වොත් මොකද එක එක channel දැම්මට ඕගොල්ලෝගේ ජීවිතය ඕගොල්ලෝ ආපු විදිය බලන්න පොඩ්ඩක්. ඇත්තටම මගේ අවස්ථාව මොකද්ද මට මොකද්ද ඕන මම මේ channel වලින් අහලා මම මොකද්ද මේ කරන්නේ. කියන්නේ ඔයාට ඒක නිකන් අර පොඩක් නිදහසේ ඉඳලා බලන්න පුළුවන්. මොකද ඔයාට මොකක්ද ඕන? ඔයාට සතුටද සැනසීමද ඕන? ඔයාට ඕන භෞතික පැත්තෙන් හරි ඔයාට ඕන මේ ජීවිතේ මොකක්ද ඇත්තටම? ඔයාට ඕන මං කවුද? මම මොකටද මෙතෙන්ට ආවේ? මගේ ඇත්තටම මම මොකද්ද? මට පාර්ට්නර් කෙනෙක් ඕන. ඇත්තටම මම මොකද්ද මේන් කරන්නේ? ඒ කියන්නේ අර ඉස්සෙල්ලන්නේ ඒ දේ හොයාගන්න. අපි මොනව කරන්න ගියත් ඉස්සෙල්ලා හොයාගන්න ඕන අන්නේ ඒ දේ මොකක්ද කියලා. මම කවුද? මගේ විදිය මොකක්ද? මම මොකක්ද? ඇත්තටම අර එහෙම නැතුව අපි දැන් ඇත්තටම වීඩියෝ අපි කොච්චර ඇහුවත් අපිට යන්නේ නැහැ ඒක. ඒක යන්නේ නැහැ අපිට වදින්නේ නැහැ නේ. අපි හොයාගත්තා නම් එතකොට දන්නවා ඇත්තටම දන්නවා කියන්නේ මට තේරෙනවා නේද මොකද්ද මට අවශ්‍ය දේ. එතකොට මට ඒ අවශ්‍ය දේත් එක්ක මම යනවා. මොකද නැත්නම් අපි පටලන් ඉන්නේ හැමෝම මේ නිකන් අර අපි ගොඩක් ගන්න එක රැල්ලට යනෝනේ. ඇත්තටම මගේ අවශ්‍යතාවය තියෙන්නේ මොකටද කියලා මට තේරුණා. හරි. ඔයගේ ආදරය කියන දේ ඔයාලට තියෙන අවුල ඒ ආදරය තුලින් තමයි ඔයාලට යන්නේ ඉස්සරහට. එතකොට ඒ ආදරය තුලින් ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක ඔයාලට ඒ අත්දැකීම් එක්ක ඔයාලට යන්න පුළුවන්. මම කියන්නේ ආදරය තුලින් ඔයාලට කියන්නේ ඔයාට වෙන දේ ඒක මට කියන්න බෑ. ඒක ඔයාට වෙන්නේ. මොකද මට කියන්න පුළුවන් ඒ ආදරය තුලින් ඔයාට අලුත් දේවල්ට මුහුණ දෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ට ආර්ථික ප්‍රශ්න. එතකොට එයාගේ ආර්ථික ප්‍රශ්න තුලින් එයාට තව අලුත් පැත්තකට අලුත් මුහුණුවරක් හම්බ වෙන්න පුළුවන්. ඒ වගේ අර එහෙම තමයි මෙතන අර ඒ කියන්නේ ඒක තමන්ට අනුව තමයි ඒක වෙන්නේ. මොකද තමන්ගේ ලෝකේ තමන්නේ තමන් අනුව තමන්ට දිස්සෙනවා එතකොට නේද? එතකොට ඒකත් එක්ක බලනකොට ඒක ඔයාට සසවාට නිවන නම් ඕන. එතකොට නිවනත් එක්ක ඔයා එතකොට ඒ පැත්තට එතකොට ඔයාට යන්න පුළුවන්. එතකොට අර ඉස්සෙල්ලා බලන්න ඕනේ තමන්ගේ අවශ්‍ය දේ මොකක්ද කියලා. ලොකුද පොඩිද ඒ කියන්නේ එහෙම එකක් අතර ගන්න බෑ. ඒක මෙතන වචන වලිනුත් ගන්න බෑ. ඉස්සෙල්ලා පොඩ්ඩක් බලනවා පොඩ්ඩක් නැවසිලා මේක අපි හදිස්සියෙන් ගන්න බලනවානේ. මේකත් රැල්ලක් වශයෙන් මමත් ඒ කියන දේත් අර ඒතකොට අපි හැමතිස්සෙම මමත්වය තමයි මේ උද්දීපනය වෙන්නේ හැම මොහොතකම. ඒක දැනගන්න ඕන. අපි අහු වෙනවා අපි අහු වෙන දේවල් ගොඩක් තියෙනවා මේ සමාජයේ. ඉතින් මට මේ හිතන දේවල් මට හිතන දේවල් කියන්නේ මට මේ හිතන්නේ අත්දැකීම් එක්ක සමහරලාට ඇත්තටම ගුවොත් මේ ඩේටත් අපි බලන දේවල් එක්ක ඩේටත් වලිනුත් ඩේටත් එක්ක ඊට පස්සේ මේ හිතන දේවල් එක්ක කියන්නේ මට දැනෙන දේවල් එක්ක මේ හැමදේම එකතු වෙලා තමයි මේක මේ ඉන්නේ ඇත්තටම. අර එහෙම අර මොකක්ද එකකට ගොනු කරන්නත් බෑ. වචන කියන දේත් අපි මේ ගොනු කරන්න අපි මේ කතා කරන වචනත් අපි මේ කලින් ඉඳන් එන දේවල් මේ අපි මේ ඒවා අපේ ඔළුවට වැටලා තියෙන්නේ. රීප්‍රෝග්‍රෑම් වෙලා තියෙන අපේ මනස සිත මේ ඔක්කොම ඩේටාත් එක්ක මේ නැත්නම් අපිට කතා කරන්න කොහොමද කියලා. ඒක අර එනම් මෙහෙම කතා වචන වැඩක් නෑ කියලා එහෙමත් ගන්න බෑ. අන්තවලට කොටු වෙන්න හදන්න හොඳ නෑ අපි හැමතිස්සෙම. අපි බලන්න ඕනේ ඉස්සෙල්ලා අත්‍තරම මොකද්ද මගේ අවශ්‍යතාවය මට ඒ අනුව. ඉතින් මට පුළුවන් ඒ අනුව කියන්නේ දැන් ඇත්තටම මේ අවශ්‍යතාවත් එක්ක ඔයාට අවශ්‍යතියත් එක්ක තමයි මෙතන යන්න ඕන. ඒකින්ද මේක අර ඇත්තටම මේක අර මෙහෙමයි අර ඒක ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නැතුව අපිට කියලා දැන් අපි මොනවා හරි කිව්වට පස්සේ එතකොට හැමෝම උතර ඒක දැන් මේ කියන්නේ ආදරය තියෙන දෙයටත් එක්ක මොකක් හරි කිව්වට පස්සේ අපිට හැමෝටම ඒක ඇප්ලයි කරන්නත් බෑ ඇත්තටම. මොකද එක එක මට්ටම් වල කට්ටිය එතකොට එක එක තැන් වල ඉන්න කට්ටිය එතකොට ඒකත් එක්ක අන්න ඒකයි. ඒක එහෙම එකක් තියෙනවා. ඉතින් මං කිව්වේ ඉතින් ඒක ඒ විදියට ඉතින් මේක මෙහෙමයි. ඒක දැන් ඉතින් ඒක ඇහුවා මේක වෙනස් වෙන්න පුළුවන්. මොකද මේක හැමතිස්සෙම මේක වෙනස් වෙනවා ඇත්තටම නේ. මේක ඉතින් අර සංකීර්ණ කරගන්න නැතුව අපිට මේ සරලව ජීවිතේ මම හිතන්නේ මෙතන තියෙන වින්දනයක් නේ. මෙතන මුකුත්ම තියෙද්ද මුකුත්ම නැත්තම් මුකුත්ම මෙතන තියනවද? ඒ කියන්නේ ඒක
ඔයාගේ මත් ඒක තියෙන. මොකද මේක අර කිව්වොත් එමේ මුකුත්ම නැහැ කියලා කිව්වොත් එහෙම එතකොට ඒකත් හදා ගන්න අපි. මෙතන මුකුත්ම නැහැ කියලා. එතකොට හැම දෙයකින්ම අර ඒක වචන වලින් ගන්න එක Tamanට තේරෙනවා. ඒක ඔයාගේ ගමනක් නේ. එතකොට ඔයාට දැනෙන දේ එක්ක අන්න එක. එතකොට ඔයාට දැනෙන එකත් එක්ක ඔයාට ඒකත් එක්ක ඔයාට පුළුවන් ඒකත් එක්ක. එතකොට ඒකත් එක්ක ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. මොකද ඔයාගේ ගැලීම තියෙනන්න එතන. ඔයාගේ තියෙන අවුල මොකද්ද? ඉතින් ඒක බලන්න මම මේ පොඩි උත්සාහයක් ගත්ත කියන්න මම හරිද වැරදිද කියලා ඒක ඔයා තමයි තීරණය කරන්නේ. ඔයා අහලා ඒක ඔයා ඇප්ලයි කරලා ඒක බලන්න. එතකොට ඔයාට තේරෙයි. මොකද මෙතන හරිද වැරදිද කියන එක ගන්න ඔයාම තමයි. මොකද ඔයාට දකින විදියත් එක්ක ඒක අවුලක් නෑ ඇත්තටම. මොකද මෙතන හරි වැරදිදත් ගන්න බෑ. මේක කියනවා කියවෙනවා එන්නත් පුළුවන්. නැත්තම් මේක එක එක අර්ථකථන දෙන්න පුළුවන්. ඒ කියන්නේ එක එක විදියට ඉතින් ඇත්තටම වචන එක අපිට පුළුවන් ඉතින් ඕන දෙයක් කියන්න. හැබැයි ඉතින් ඒක ඔයාම තමයි ඒක තේරුම් ගන්න. ඒක ඔයාගේ අතේ තියෙන්නේ. මොකද මේක ඔයාට අනුව තමයි මේක ඉස්සරහට සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි. හරි ඉතින් මම නවතින්න මෙතනින්. හැබැයි නැවතීමම තමයි ආරම්භය. හරි. එහෙනම් අපි ඊළඟ එකකින් හරි හමු වෙමු. එහෙනම් සුබ දවසක්. ජය වේවා.